හායි හායි ඉතිං කොහොමද ඔයාලට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා ඔන්න 2026 අවුරුද්දේ මගේ චැනල් එකට ඔයාලව සුබපැතුම් එකතු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි ඔන්න සුපුරුදු විදිහට අපේ වීඩියෝස් අරගෙන එමු. මං අද කරන්න යන්නේ පොඩි වැඩක්. අපි අපේ දුවගේ රූම් එක හැදුවා. ඉතින් ඒක ටික ටික අපි හදාගෙන ගියා. දැන් මම බෙඩ්ෂීට් වගේක් ඕඩර් කරා ඔන්ලයින් මගේ YouTube වීඩියෝස් බලන නංගි කෙනෙක්ගේ පේජ් එකකින් තමයි මම ඕඩර් කරේ. ඉතින් මේ තියෙන ඒවා ඒ කලර් එක හරිම ලස්සනයි. දම් පාටින් තමයි මම ඕඩර් කරේ. මොකද අපේ තීම් එකට ගැලපෙන විදිහට මම දැන් යන්න හදන්නේ කඩේට. මොකද බඩු වගේක් ගේන්න තියෙනවා. එතකොට අලුත් අවුරුද්දට කිරි උදුරන්න මුට්ටියක් ගේන්න ඕන. ඔයාලත් මේ විදිහටම ලැහැත්ති වෙන්න හදන්නේ නේද? ඉතින් දුවව දාලා මම මේ ටක් ගාලා යන්න හදන්නේ. ගිහින් දැන් අරගෙන ආවා. වගේම තමයි පැක් කරන්න බඩු වගේක් තිබුණා. ඉතින් අම්මගෙන් බොක්ස් වගේක් ඉල්ලන් ආවා. ඒකලොන ඒ ටිකත් කරගත්ත දුව නිදි අතරේ මේ පළවෙනිදා. එතකොට අපි රෑ තමයි 12ට කිරි උතුරවලා ඉතින් පහන තියලා හස්බන්ඩ්ට වැඳලා ඉතින් ওই විදිහට ඒ ටිකත් සිද්ධ වුණා. ඉතින් දුවත් ඇහැරලා තමයි හිටියේ. මං හිතනවා මම මේ වීඩියෝස් කරන එක ඕගොල්ලන්ටත් ලොකු මොකක්ද ඒකට කියන්නේ ඕගොල්ලන්ට මොටිවේෂන් එකක් වෙයි කියලා. මොකද ඕගොල්ලොත් මේ විදිහට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්න, ෆොටෝස් ගන්න, ඒවා FB එකේ හරි කොහේ හරි මතක තියාගන්න පුළුවන් තැනක තියාගන්න. මොකද දැන් මට channel එක නිසා මම දන්නවා මට දැන් අවුරුදු 2කට 3කට කලින් මම මොනවද මේ දවසේ කරේ කියන දේවල් මට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මට එහෙම හිතුණොත් මම ගිහිල්ලා මගේ channel එකෙන් බලනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ටත් පුළුවන් ෆොටෝස් එහෙම අරගෙන තියාගන්න.
ඉතින් අද තමයි අපේ දෝනිගේ බර්ත්ඩේ එක. ඉතින් ජනවාරි මුලදිම එයාව අපට හම්බ වුණානේ. ඉතින් මට සති දෙකකට කලින් තමයි අපේ දුව හම්බ වුණේ ජනවාරි 2 වෙනිදා. ඉතින් මේ විදිහට මම පොඩි වීඩියෝ ක්ලිප්ස් එහෙම හදලා ගත්තා. ඉතින් වෙනුවෙන්ම නම් වීඩියෝ එකක් කරේ නෑ. ඇත්තටම මට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි අපි වෙනුවෙන් ෆොටෝ ෂූට් එකක් කරා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් උදේ තමයි අපි ෆොටෝ කරේ කොබා ෆොටෝග්‍රැෆර්. ඉතින් මේ කොහොම හරි ෂූට් එක කරා. එතකොට එයාගේ නැන්දම්මයි මාමණ්ඩි ආවා. උදේම එයාගේ බාප්පා ආවා. ඉතින් ওই විදිහට තමයි දවස ගෙවුනේ. අපි ලොකුවට අපි පාටි එකක් දැම්මේ නෑ මේ පාර. මොකද වෙන වැඩ වගේක් තමයි අපි ප්ලෑන් කරගෙන ඉතින් අනුරාධපුරේ යන්න ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පාටි එකක් දැම්මේ නැහැ. මොකද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක එනවනේ. ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක ජනවාරි 8. ඉතින් ඒ නිසා අපි ওই විදිහට තමයි ඉතින් ඕගනයිස් කරගත්තේ. ඇත්තටම ඉතින් අවුරුදු 3ක් අපේ දුවට ඉතින් කාලය ගෙවුන හැටි හිතා ගන්නත් බෑ. ඒ කාලේ ඉඳන් මගේ වීඩියෝස් බලන කට්ටිය තාමත් ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. මම ප්‍රෙග්නන්ට් කාලේ ඉඳන්ම ඊටත් කලින් මගේ වීඩියෝස් බලන කට්ටිය ඉන්නවා තාමත්. ඉතින් ගොඩාක් ස්තුතියි අපිට තියෙන ආදරයට. ඉතින් සුබපැතුම් ගොඩාරියක් ආවා. ෆොටෝස් වීඩියෝස් හදලා අපේ දුව ගැන බර්ත්ඩේ විෂස් ආවා. ඉතින් අනේ ගොඩක්ම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. ඒ වගේම ඉතින් මගේ WhatsApp group එකේ අම්මලා හැමදාමත් අපිත් එක්ක හිටියා. මගේ හැම ප්‍රශ්නකදීම මට බබාගේ සම්බන්ධය එතකොට පෞද්ගලික දේවල් වලට ඉතින් අපි එකම පවුලක් වගේ කියලා මට දැනෙනවා. මොකද අර වතුර නිසා අවතැන් වෙච්ච අපේ කනෙක්ෂන් නැති වුණ යාළුවෝ හොයන්න පවා අපි සෑහෙන මාර කට්ටක් කෑවා අපේ අම්මලා ටික එකතු වෙලා. අවසානට මම ඒ ප්‍රදේශයේ ඉන්න මේ සංවර්ධන නිලධාරී කෙනෙකුට කතා කළේ. ඒ හරහා ගිහින් අපේ යාළුවෝ අපි හොයාගත්තා. ඉතින් ඒ වගේ අර ෆැමිලි බොන්ඩ් එක වගේ හරිම සතුටුයි. ඉතින් ඒ වගේ පිරිසක් මට ඉන්න එක. හරි. ඕකේ. දැන් මේ දෙවනිදා රෑ ඉතින් හස්බන්ඩ්ගේ නංගිලා ඉතින් වැඩ කරලා තමයි ආවේ. ඒ නිසා ටිකක් පරක් වුණා. ඇත්තටම පව් මහන්සි නොබලා ඉතින් අපි වෙනුවෙන් අපේ දුවගේ සතුට වෙනුවෙන් නංගිලා අපේ ගෙදර ආවා. හරිම ආදරේ අපේ නංගි. එතකොට අයියා අපේ දුවට ඉතින් කරාම්බු දෙක පවා දැම්මේ නංගි. එතකොට මේ බබා හම්බුනට පස්සෙත් මගේ උදව්වට නංගි ආවා. ඉතින් හරිම සතුටුයි ඒ වාගේ නෑනා කෙනෙක් නෙමෙයි මගේම නංගි කෙනෙක් වගේ. ඒ වගේ කෙනෙක් හම්බුන එක. අයියත් එහෙමයි හරිම ආදරේ අපේ දුවට අපට. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ තමයි අපේ දුවගේ සතුට වෙනුවෙන් ගොඩාක් දේවල් මෙතෙක් කරලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ලින්තොට කන්තොට ආදිතනේ
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පුංචි පාටි එක දුවගේ රූම් එකක් අපි හැදුවනේ එයාට කියලා බඩු හැමදේම අපි ගත්තා. එතකොට ඇඳ මැට්‍රස් එක ඉතින් හැමදේම එයා වෙනුවෙන්ම අපි මේ දේ කරා. ඉතින් බිත්තියට ගහලා තියෙන වෝල් ස්ටික් එක ගැන නංගි කෙනෙක් මගෙන් අහලා තිබුණා. ෆොටෝස්ද කොහෙද දැකලා. මේක රෝලක් තමයි එන්නේ. අපි ඔන්ලයින් නම් නෙවෙයි ගත්තේ කඩේකින් ගිහින් තමයි ගත්තේ පන්නවින්. එතකොට මේ රෝල් එක කපලා අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි හදාගෙන තියෙන්නේ. එතකොට අර මල් වගේ තියෙන එක නම් ඒ වෝල් ආර්ට් එක ගත්තේ නම් ඔන්ලයින්. මට පේජ් එක නම් මතක නැහැ. හස්බන්ඩ් තමයි ඕඩර් කරලා තිබුණේ. එතකොට අර මුලින්ම කාමරේට එනකොටම නිකන් අර අඳුරු වෙලා තරු වගේ තියෙන. ඉතින් ඒක නම් ඇත්තටම මේ ඒක නෙවෙයි හස්බන්ඩ් ඕඩර් කරලා තිබුණේ. ඒකත් එයා තමයි ඕඩර් කරලා තිබුණේ. ඉතින් එවලා තිබුණ වෙන එකක්. ඒකයි උනේ. ඉතින් අපි රිටර්න් කරා. රිටර්න් කරාට ඇවිල්ලා තිබුණා. ඉතින් කෝල් කරෙත් නැහැලු. ආවට පස්සේ අම්මා අරගෙන තිබුණා. 2800ක් වෙලා තිබුණා. ඉතින් අපරාධ කියලා හිතුණා. මොකද ඕඩර් කරේ ඕක නෙවෙයි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඉතින් අම්මා අරගෙන තිබ්බා. ඒක නිසා ඉතින් මේ ලස්සනයි. තෙන්ට ලස්සනට තිබුණා. හැබැයි ඔයිට වඩා දෙයක් තමයි ඕඩර් කරේ. ඉතින් මං කව බයින්ඩ් කියලා. ඉතින් අනේ මන්ද පේජ් එක මෙයා බලලා නැහැ හරියට. ඉතින් ඔන්ලයින් ගන්නකොට හොඳටම බලලා කමෙන්ට් බලලා රෙකමන්ඩ් කරලා තියෙනවා නම් තමයි ගන්න ඕන නේද? හරි. එතකොට වෙනදා වගේම මගේ YouTube බලන මගේ වීඩියෝස් බලන මාත් එක්ක ගොඩාක් ක්ලෝස් අක්ක කෙනෙක් තමයි කවුමදී අක්කා. ගිය පාරත් මේ වගේම හිතපු නැති විදිහට තෑගි ගොඩාරියක් එවලා තිබුණා අපේ දුවට. අපි හැඩවත් දැකලා නැහැ. මේ ඇත්තටම ඉතින් අනේ මන්ද හිතාගන්න බෑ මෙච්චර අපේ දුවට ආදරයක් තියෙනවද කියලා. ඉතින් තෑගි ගොඩාරියක් එවලා මේ අනේ ගොඩාක් ස්තුතියි අක්කා. එන්න පුතේ. මේ බලන්න එතනට මොනවද තියෙන තෑගි? බලන්න මේ අඳිනන්ද කෝච්චි සෙට් එක. වව්. මේක බලු. මට සීරි නෝ නේද? උයන් ඕනික. මේක බලන්න මොකක්ද තියෙන කියලා. මල බලන්න මොකද මොකක්ද කියන්නේ? බා. Happy birthday. Happy birthday රණු මණික. කවුමදී නැන්දයි මාමයි අක්කි බබාගෙනුයි. සුදු පැන්චිට සුබ පැතුම් මාදරේ. මේ පොත් ගොඩක් කියවලනේ. මේ කපෙන් කඩන්න බලන්න. අම්මිට කඩලා දෙන්න බලන්න. ඒක මේ කපෙන්. කවුමදී අක්කාච්චි. ඔව්. අපි ඊළඟ තෑගි බලමු. මේකප් කරන්න ඉඳන් දැන් ගාන්න යන්නේ. අම්මා වගේමයි. කරන්න හැටි නේ. අම්මා වගේමයි කරන්නේ. අම්මා වගේ තමයි එයා කරන්නේ. එයා අපෝල් වෙත කියනවා මේ වගේ. අපුවට. ඒ මොකද? වෝටර් බොටල් එක. ඔව්. වෝටර් බොටල් එක. ඒක අරන් යන උපෝලේ වගේ. කොහොමද මෙන්න දැකෝ එක. ඕක දවල් කිව්වා. ඒ දොඩයි. ඒක තමයි මතක. මක පොට්ට. එනදියෝ. එනද නෙමෙයි තියන්නේ. ඕ මලෙන්දක. බලන්න අපේ කිකිලි. ශර්ලි මං. කිත්තේ බම්බා. ලස්සනයිද? ටීවී එක උඩින් බබා. දිගල බලන්න ඉතින්. දිගල බලන්න. වව්. දැන් තෑගි වැඩි වෙලා තියෙනවා. වව්. නෑ නෑ මම. වව්. තවත් තියෙනවද? අපේ
තව තියනවාද? පීකෝක්. ක්‍රීම් එක. මේක හැලුණානේ. ඇයි ගොඩයි කාරි ඉඳගන්න. කාර් කුමරක. හරිද? මේක මට. ඒක මාරුවනේ මම තාදින එක දැක්කගා. මගින්. නේද බෙල්ට් එක දාගන්න. බෙල්ට් එක දාගන්න. දොර වහගන්න. බෙල්ට් එක දාගන්න නේ. වා තෙන්නයි කට්ටියන්ට. ඔය විදිහට තමයි ඉතින් අපේ බර්ත්ඩේ එක දවස ගෙවුණ අපේ දෝනිගේ. ඉතින් ඔන්න පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.